ආයුබෝවන් හිතවතුනි ඔබ අදත් මේ එකතු වෙලා සිටින්නේ කුරහන් කියන YouTube channel එක මගින් ගෙන එනු ලබන ප්‍රවෘත්ති විකාශය සමග. පසුගිය කාලය පුරාවටම ඇදහුණු අධික වර්ෂාපතනය දිට්වා සුලිකුණාටුව හේතුවෙන් අපේ රටේ බොහොම ප්‍රදේශ මේ වෙන විට ආපදාවට ලක් වෙලා තියෙන්නේ. ඒ ඔබට දක්වන්නේ දිට්වා සුලිකුණාටුව පිළිබඳව මාධ්‍යයට මුලින්ම නිකුත් වෙලා තිබුණ පින්තූර කීපයක්. ඒ වගේම අපරට ජනාධිපතිතුමා සාකච්ඡා පවත්වමින් දිස්ත්‍රික්කවල යමින් දිස්ත්‍රික්කවල නිලධාරීන් මුණ ගැසීමින් සාකච්ඡා කරමින් මේ ගැන කිව්වා. ඒ වගේම එතුමා කිව්වා මේ දිට්ටා සුලිකුණාටුවෙන් වුණු හානිය අපරටට ඔරොත්තු නොදෙන හානියක් බව. මේ ඔබට දිස්වන්නේ මේ සුලිකුණාටුව මගින් සිදුවුණු හානි. නිවාස යටවීම්, ගම් වතුර නිසා, ඒ වගේම කැලණි ගඟ, කළු ගඟ, ඊළඟට කොත්මලේ ජලාශය සහ මහවැලි ගඟ පිටාර ගැලීම් නිසා මේ ආකාරයට විශාල නිවාස ප්‍රමාණයක් මේ ලංකාවේ යට වුණා. කැලණිගම් මිටියාවත යට වුණා. මහනුවර දිස්ත්‍රික්කය, ගම්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, ඊළඟට මහනුවර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක ජනතාවට මේ පීඩාව තදින් බැලුපෑවා. ඒ විතරකින් නැවතුනේ නෑ මේ දිට්ටා සුලිකුණාටුව. මාර්ග පද්ධති කඩාගෙන ගියා, දුම්රිය මාර්ග කඩාගෙන ගියා. ඒ වගේම මෙයින් නැවතුන්නේ උතුරු කරේ මුලතිව්, යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කවලටද තදට අවසාන අවස්ථාවේදී බලපෑවා. ඒ වගේම විශාල පාලම් ප්‍රමාණයක් කඩා බිඳගෙන ගියා. නායයන් විශාල ගණනක් සිද්ධ වුණා. නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ගම්මාන කීපයක් නායයන් වලට හසු වුණා. මියගිය ගණන් පිළිබඳව තාමත් හරියටම කීමට හැකියාවක් පවතින්නේ නැහැ. අතුරුදහන් වූ සංඛ්‍යාවන් සහ මියගියම් සංඛ්‍යාවන් පිළිබඳව තාමත් වරින් වර එම දත්ත අලුත් කරමින් තමයි ඉදිරියට යන්නේ. ඒ කියන්නේ මේ ව්‍යසනය ඇත්තටම අපි වගේ කුඩා ආර්ථිකයක් තියෙන රටකට දරන්න බැරි ව්‍යසනයක් කියන එක ජනාධිපතිවරයා මේ මෑතකදී කිව්වා. ඒක ඇත්ත. ඉතින් මේ සුලිකුණාටුව අවස්ථාවේ මේ සිදුුණා වූ විනාශය එක්ක බොහෝම ආයතන, ලංකාවේ බොහෝම ආයතන එකතු වුණා මේ සඳහා ශක්තිය දෙන්න, මේ ජනතාව නැවත නැගී සිටවන්න, ඒ අයගේ ජීවන තත්ත්වය නැවත නගා සිටවන්නට, ඒ අයට අවශ්‍ය ආහාර පාන ආදිය ලබා දෙන්න, ඒ අයට අවශ්‍ය වියලි ආහාර ආදිය ලබා දෙන්න, ඒ වගේම ඊට පසු අවස්ථාවලදී තවදුරටත් ඒ අය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වල මේ වෙන විට බොහෝම ස්වේච්ඡා සංවිධාන, ආණ්ඩුවේ සංවිධාන, ඒ වගේම මාධ්‍ය ආයතන, ලංකාවේ මාධ්‍ය ආයතන තම වගකීම මාධ්‍ය තුලින් සත්‍ය ජනතාවට ප්‍රකාශ කිරීම වුවත් ඒ අරමුණෙන් එහාට ගිහිල්ලා ඔවුන් මේ වන විට ලංකාවේ මාධ්‍ය ආයතන 3ක් නම් කිව්වත් කමක් නැහැ. දෙරණ, හිරු, සිරස වැනි මාධ්‍ය ආයතන සහන යාත්‍රා වැඩසටහන් පටන් අරගෙන බොහෝ තැන්වල සහන කටයුතු වල යෙදෙනවා. ඒ අවශ්‍යතා, ජනතා අවශ්‍යතා ඉටු කරමින් ඉන්න බව නම් අපි කියන්නට ඕනේ. ඉතින් ඒක අපි මේ මාධ්‍ය තුලිනුත් සමාජයේ තුලිනුත් අපිට දකින්නට ලැබෙන, අපි දකින දෙයක්. එතනින් නැවතිලා නැහැ. ජනතාවත් ඒ ආකාරයටම කටයුතු කරනවා. ඔවුනුත් එකතු වෙලා ස්වේච්ඡා සංවිධාන වශයෙන් සංවිධානය වෙලා පන්සල් ආශ්‍රිතව, කෝවිල් ආශ්‍රිතව, දේවස්ථාන ආශ්‍රිතව ඔවුන් එකතු වෙලා ඔවුනුත් ඒ ආකාරයට ද්‍රව්‍ය එකතු කරමින් මේ ආපදාවට පත් වූ අපේම ජනතාවට උදව් කිරීමට පෙළගැසිලා සිටිනවා. මම දැක්කා මේ ආපදාවෙන් ලක් නොවුණු
දිස්ත්‍රික්ක තමයි මාතර, ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක ප්‍රදේශයක් නැත්නම් හම්බන්තොට දිස්ත්‍රික්කය. ඉතින් මේ දිස්ත්‍රික්කවල ජනතාව තමන්ගේ දීවර බෝට්ටු රැගෙන ඇවිත් මේ ප්‍රදේශයේ ජනතාවට උදව් කිරීමේ යෙදිලා සිටින ආකාරය අපි දැක්කා. ඔවුන්ගේ එක ප්‍රකාශයකුත් මම කියන්නට ඕනේ. එදා සුනාමියෙන් අපිට හානි වූ වෙලාවේදී උඹලා ඇවිල්ලා අපිට උදව් කරා. අපි අද උඹලා වෙනුවෙන් කරන්න පුළුවන් ඕනෑම උදව්වක් කරන්න අපි එනවා කියලා ඔවුන් ඇහිලා උදව් කරා. ඒක තමයි මේ රටේ ජනතාවගේ එකතු වීම, මේ රටේ ජනතාවගේ ශක්තිය. ඒතනින් අපි නවතින්න බෑ අපිට. මේ රටේ ජනතාව වෙනුවෙන් සෑමදා පෙරට ආපු රණවිරුවෝ, පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, විශේෂ කාර්ය බලකාය, ආණ්ඩුවේ ආරක්ෂක අංශ එකතු වෙලා මේ අවස්ථාවේදී කරන මෙහෙය කිව නොහැකි මෙහෙයක් කියන එක අපි කියන්නට ඕනේ. අනාථ කඳුරු වලට ආහාර සපයමින්, අනාථ වූ අය බේරා ගනිමින්, හොඳම දෙයක් තමයි කලාඔය පාලමුඩ නතර වුණු බස් රථයේ සිටි අය බේරා ගැනීම. අපි දුටු එක ස්ථානයක්. ඊට ගුවන් හමුදාව මගින් ගස් උඩ, නිවාස උඩ සිටි පිරිස් බේරා ගැනීම. නාවික හමුදාව මගින් බෝට්ටු මගින් ගොස් පිරිස් බේරා ගැනීම. ඔවුන් ආරක්ෂිත ස්ථාන වලට ගෙන යාම. මේවා ලේසි පහසු සුළුපටු දේවල් නෙමෙයි. ඉතින් අපේ රටේ ආරක්ෂක හමුදාව ඒ අවස්ථාවලදී ආකාරයට කටයුතු කරා. ඊළඟට සංවිධානය වුණු පිරිස් එකතු වෙලා ආහාර උයාගෙන, ආහාර පැකට් සකස් කරගෙන මේ අය හමු වෙන්නට ගිහිලා ඒවා බෙදලා දුන්නා. ඉතින් එහෙ බෙදලා දීලා මේ අය ශක්තිමත් කිරීමේ කටයුතු වල අදටත් යෙදිලා ඉන්නවා කියන එක සැකයක් නෙමෙයි. අදටත් නෙදිලා ඉන්නවා කියන එක බොරුවක් නෙමෙයි. අද බැලුවත් තාවත් බොහෝ ප්‍රදේශවල, මේ කැලණි මිටියාවතේ බොහෝ ප්‍රදේශවල තාවත් නිවාස සුද්ධ කර ගැනීමට නොහැකිව ඔවුන් ගත වෙනවා, උන් කල් ගත කරනවා. ආණ්ඩුව නිකන් ඉඳලත් නැහැ. ඒකත් අපි කියන්න ඕනේ. ආණ්ඩුව නිවාස සුද්ධ කර ගැනීම සඳහා රුපියල් 25000ක මුදලකුත්, නිවාසවල හානි අනුව ලක්ෂ 50ක මුදලකුත්, සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සඳහා රුපියල් කෝටියක මුදලකුත් ලබා දෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරා. ඒ සඳහා වැඩසටහන් සකස් කෙරෙමින් පවතින තත්ත්වයක් ඇති. ග්‍රාමසේවක මහත්තුරු, සමෘද්ධි නියාමක මහත්තුරු, ගොවි පර්යේෂණ නිලධාරී මහත්තුරු, ගමේ ප්‍රජා සංවර්ධන නිලධාරී, ඒ වගේ ගමේ ග්‍රාම සංවර්ධන නිලධාරී, ඒ වගේම ගමට පස් කරපු පොලිස් නිලධාරියා, ඊළඟට සංවර්ධන නිලධාරිය, මේ වගේ නිලධාරීන් 5 දෙනෙකු 6 දෙනෙකු සෑම ග්‍රාම සේවකම කොට්ටාසයකටම පත් කරලා තියෙන තත්ත්වයක් අපේ රටේ තියෙනවා. ඉතින් එහෙනම් මේ අය මගින් මේ සියලු දත්ත අරගෙන හැකි ඉක්මනට අපිට මේවා කරන්නට පුළුවන්. මෙතනින් නැවතිලා නැහැ. විදේශ රටවල්, ඉන්දියාව, පාකිස්තානය, ඒ වගේම අනිකුත් විදේශ රටවල් පවා අපිට ආධාර ගෙනත් දුන්නා. ඔවුන්ගේ බට කණ්ඩායම් මෙව්වා. මම දැක්කා පසුගිය දිනවල ඉන්දියානු හමුදාව සහ ඉන්දියානු ගලවා ගැනීම් බට කණ්ඩායම් එව්වා. පාකිස්තාන හමුදාව සහ පාකිස්තාන ගලවා ගැනීම් බට කණ්ඩායම් එව්වා. ඒ වගේම ඇමරිකානු ගලවා ගැනීම් බට කණ්ඩායම් සහ ඒ ආධාර සමග ඔවුන්ද ලංකාවට පැමිණ කටයුතු කරා. මම අද තවත් වීඩියෝවක් දැක්කා. විදේශීය පිරිසක්, සංචාරකයෝ පිරිසක් අපි ලංකාවට උදව් කරනවා කියලා ඔවුන් සුද්ධ කිරීමේ උපකරණ අරගෙන ගෙයින් ගෙට යනවා මේ ප්‍රදේශවල ඒ නිවාස සුද්ධ කරලා දෙන්න. මේක තමයි ජනතා සහයෝගීත්වය, ජනතා සම්බන්ධතාවය, ජනතාවට දක්වන ආදරය කියන එකයි අපි කියන්නට ඕනේ. ආදරටත් ඔබට මේ දකින්නට ලැබෙන්නේ ඒ සහන කණ්ඩායම් එකතු වෙලා ඒගොල්ලන්ගේ ඒ සහනදාර අරගෙන ඒ අවතැන් වූ ඒ ආපදාවට ලක් වූ ඒ ගම්මාන වලට ඊටාම දුෂ්කර ගමනක යෙදිලා ඒ අයට තමන් සොයාගත්
තමන් විසින් තම ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගයෙන් ලබාගත් ඒ සහනාධාර බෙදා දෙන අවස්ථා සම්බන්ධයෙන් අපට ලැබුණු රූපරාමු පේලියක්. ඉතින් මේ ආකාරයට තමයි මේ ලාංකීය ජනතාව තම සගයන්ට තම වර්ගයාට තම රටේ ජනතාවට හානිය සිදු අවස්ථාවේ සිට කටයුතු කරේ. ඉතින් මේ වියලි සහනදාර පමණක් නෙවෙයි ඔවුන්ට පිසු ආහාර දීම පළමුවෙන්ම සෑම දිස්ත්‍රික්කයකම සෑම තැනකම ආරම්භ වුණා. ඉන්න පසු ඔවුන්ට වියලි ආහාර එම ප්‍රදේශවල එම පන්සල් වලට ඔවුන්නේ රැකී සිටි පාසල් වලට ඒ වගේම ඒ වෙනත් දේවස්ථානවලට හෝ වෙනත් පොදු ස්ථානවල ඔවුන් නැවතී සිටි ස්ථානවලට ගෙනihin දීම පටන් ගත්තා. මේ ආකාරයට තමයි මේ වැඩසටහන දිගින් දිගටම ක්‍රියාත්මක වුණේ. ඉතින් මේ ආකාරයට මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී ඔවුන් එම ප්‍රදේශවලට යනකොට ඔවුන්ට ඒ ජනතාවට සිදු වුණ හානිය පිළිබඳව නොඑක් ආකාරයේ සිදුවීම් පිළිබඳ අසන්නට ලැබුණා. ඒවා දකින්නට ලැබුණා. ඒ අනුව නැවත ඔවුන්ගේ සංවිධාන ශක්තිය වැඩි කරන්නට වුණා. ඒ අනුව තමයි මේ සහන යාත්‍රා වැඩපිළිවෙල දිගින් දිගට ක්‍රියාත්මක වෙලා ගියේ. මේ ඔබ දකින්නේ ඒ වගේ සහන යාත්‍රා වැඩපිළිවෙලක කටයුතු කෙරෙන ආකාරය. ඉතින් මෙහෙම තමයි මේ වැඩසටහනට ශ්‍රී ලාංකීය ජනතාව සහභාගී වුණේ. පාර්ලිමේන්තුවේ කතා කරපු බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරා ප්‍රසිද්ධියේම අනෙකුත් දිස්ත්‍රික්වල ජනතාවට අත් දෙක එකතු කර නමස්කාර කර ආචාර කරනවා මේ බදුල්ලේ දිස්ත්‍රික්කයේ ජනතාවට සිදු හානිය වෙලාවේදී ඒ අය වෙච්චි උදව්ව පිළිබඳව කියලා. ඉතින් එහෙම කතා කරන්න පුළුවන් අයත් සමාජයේ සිටීම ගැනත් ඇත්තටම අපිටත් යම් දෙයක් අපිත් මේ දැක්කා. මේ එහෙම මන්ත්‍රීවරයෙක් මේ මෑත කාලීනව ජනතාව කරන උදව්ව සම්බන්ධයෙන් ජනතාවට ආචාර කිරීමට පෙළඹීම වගේ දෙයක් මම දැක්කා. දේශපාලකයෝ කීප දෙනෙකුත් මේ ජනතාව අතරට යනවා, ඔවුන් සමග කටයුතු කරනවා, ඔවුන්ට උපකාර කරනවා අපි දැක්කා. ඉතින් ඒක තමයි මේ වෙලාවේ සිදුවී යුතු දේ. ඒ දේ කරනවා අපි දැක්වා. මෙහිදී මේ ಜಾති ආගම් කුල මල ભેද කිසිවක් තිබුණේ නැහැ. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, මැලේ වේවා, මේ ලාංකීය ජාතීන් මේ වෙලාවේ උදව් කරා. එතනින් නැවතුනේ නැහැ. මේ අය එකතු වුණා. මේ අය කතා කරා. මේ අය සංවිධානය වුණා. කෑම උයලා දුන්නා. ඊට පසු ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, වියලි ආහාර ද්‍රව්‍ය ලබා දුන්නා. ඇඳුම් පැළඳුම් ලබා දුන්නා. ඉතින් මේක තමයි මේ දිගින් දිගට මේ තව දුරටත් මේ යන ව්‍යාපාරය, මේ යන ක්‍රමය, මේ යන තත්වය ඔබට දකින්නට පුළුවන්. මේ මුස්ලිම් සහෝදරවරුත් මේකටම එකතු වෙලා ඉන්නේ. ආරක්ෂක හමුදාව එකතු වෙලා ඉන්නේ. රජයේ ඇමතිවරුත් එකතු වෙලා ඉන්නේ. මේ ඉන්දියන් හමුදාව විසින් පැමිණි පිරිසක් මේ ඊට අමතරව සායන පවත්වනවා. ඉතින් මේ තත්ත්වය යටතේ ආදරය කියලා වැඩසටහනක් පටන් ගත්තා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා. මේ අනාථ තත්ත්වයට පත්වුණු, මේ ව්‍යසනයට පත්වුණු දරුවන්ට පොත්පත් ලබා දීම සඳහා ඒකත් ලොකු වැඩසටහනක්. මේ දිස්ත්‍රික්කවල පාසල් දරුවන් විශාල පිරිසක් මේ තත්ත්වයට පත් වෙලා ඒ සංවිධානය මුළු ලංකාව පුරාම සංවිධානය වුණා. ඒ සම්බන්ධයෙන් මගේ නම කතිෂා කාර්යසම් ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කරනවා. අද දින අපි ආදරය කියලා වැඩසටහනක් පටන් අරගෙන තියෙනවා. ගංවතුරේ විපතපත් ජනතාවගෙන් දූ දරුවන් වෙනුවෙන් පොත්පත්, පැන්සල්, පාසල් උපකරණ එකතු කර ගැනීමේ වැඩසටහනක්.
අද දිනේදී ආරම්භ කරලා තියෙනවා. ඉතින් හැමෝගෙම අපි ඉල්ලා සිටින්නේ ඔයගලන්ට යම්කිසි ආධාරයක් දෙන්න පුළුවන් නම් අපේ ස්ථානවලට පැමිණෙන්න කියලා අපි සමාජ මාධ්‍ය වලින් ඒ ස්ථානගේ කොහෙද කියලා දැනුම් දෙන්නම්. ඉතින් අපි ආරාධනා කරන හැමෝටම ආදරේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න සහයෝගය දක්වන්න. අනිත් එක ඔයගලන්ට උපරිම අනිත් උදව්වන්ට ඔයගලන්ට පෞද්ගලිකව උදව් කරන්න පුළුවන් නම් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී. ඉතින් මේක තමයි එම වැඩසටහන පිළිබඳව ගිය මාධ්‍ය ප්‍රචාරයක්. ඉතින් මේ ආකාරයට ලංකාව පුරාම සෑම දිස්ත්‍රික්කයේම සෑම තැනකම මේ ආකාරයට හානියටපත් වූ සෑම තැනකම මේ ආකාරයට මේ මධ්‍යස්ථාන ඇතිවීම පවතිනවා. ඒ මධ්‍යස්ථාන වලට බොහෝ විට මේ ද්‍රව්‍ය පාසල් පොත්පත් උපකරණ ලැබෙමින් පවතිනවා. ඉතින් මේකත් ලොකු ව්‍යාපාරයක්. ඊටාම අත්‍යවශ්‍ය වෙලාවකදී කරන දෙයක්. මේ සම්බන්ධව නතර වුණේ නැති පොදුජන පරිමුණට සම්බන්ධ වෘත්තීය සමිතිත් එකතු වුණා. පොදුජන හඬ නමින් ඇති කරගත්ත එකමුතුවක්. වෘත්තීය සමිතිය එකතු වෙලා මේ අංගොඩ ප්‍රදේශයේ තමයි විශාල වශයෙන් ජල ගැලීමට යටත් වුණේ. අංගොඩ ප්‍රදේශයේ පෝය දිනේ 4 වෙනිදා නිවාසවලට ගිහිල්ලා ඒ නිවාස පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒටත් බොහෝ දෙනෙක් සහභාගී වුණා. ඒ අයත් එකතු වෙලා ඒ පිරිසුදු කිරීමේ ක්‍රියාදාමයේ යෙදিলা ඒ අංගොඩ ප්‍රදේශයේ නිවාස විශාල ප්‍රමාණයක ඒ පිරිසුදු කිරීමේ ව්‍යාපාරය දිනය පුරා පැවැත්වුවා. පොය දිනය පුරා. ඉතින් මේ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය එතනින් නතර වෙලා නැහැ. ඔවුන්ගේ සමස්ත සමාජිකත්වයේ මේ දිට්වා සුලිකුණාටුව මගින් යම් ආපදාවකට ලක් වූ සියලු දෙනාටම ඔවුනුත් සහනයක් ලබා දීමේ වැඩපිළිවෙලකුත් මේ වෙනකොට ආරම්භ කරලා ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම පිටකොටුව වෙළඳ සංගමය කට්ටිය එකතු වෙලා ඒ ප්‍රජා සත්කාරයක් කොළඹ ගෝල්පේස් පිටිය ආශ්‍රිතයෙන් ඉටු කරා. ඒ වගේම පසුගිය දිනක පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය මහනුවර දිස්ත්‍රික්කයේ ඈත පළාතක ඒ ජනතාව වෙනුවෙන් තමන්ගේ සහනදාර ප්‍රමාණයකුත් රැගෙන ගොස් බාර දීමට අමතක කරේ නැහැ. ඒක තමයි ඔවුන්ගේ තත්ත්වය. ඒක තමයි මේ අවස්ථාවේදී අවශ්‍යතාවය. අර මම පෙර කිව්වා වගේ මේ ඔබට දිස් වෙන්නේ විදේශීය රටවලින් අප රටට ලැබුණු ආධාර. එක්සත් අරාබි එමිරාජ්‍ය, බ්‍රිතාන්‍ය, ඊළඟ ඇමරිකන් එක්සත් ජනපදය ආදී සෑම රටකින්ම අපිට ආධාර එකතු වුණා. හැබැයි මේ හැම තැනකම ආධාර එකතු වුණාම ඒවා කොල්ල කණ්ඩත් ලෑස්ති පිරිසක් ඉන්නවා කියන එකත් අපි දැක්කා. මේ ව්‍යසනයේ ආසෙත් ඔවුන් බැංක් එකවුන්ට් අරගෙන සමහර මාධ්‍ය ආයතනවල නිවේදක මහත්වරුන්ගේ නම් විකුණමින් මේ මුදල් උපයා ගැනීමට උත්සාහ කරන අවස්ථාවත් අපි දැක්කා. ඒ වගේම කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිතුමා කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 31ක් විනාශයට පත් වෙලා කියපු කතාවක් පිළිබඳවත් මාධ්‍යයේ යම් හාහුවක් ගියා. ඒකත් මෙහි ඇතුළත් කරලා තියෙනවා අපි. මෙතනින් අතර උනේ නැහැ. කුණාටු පණිවිඩය ලැබිලා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ කියන එකත් පුවත්පත්වල සඳහන් වුණා. ඒ සම්බන්ධෙනුත් කතිකාවක් ගියා. අඩිපන්දාට උස ප්‍රදේශ ගැනත් කතා වුණා. ඒ අතරේ මේ මියගිය සිරු දෙනාට වෙනුවෙන් පාංශුකූල ලබා දීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක වුණා. ස්වාමීන් වහන්සේලා වැඩම කරලා එකතු වෙලා පසුගිය පෝය දිනේ මේ දෙමාපියන්ට නැති වූ අයට මේ අය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාවක් නැති වෙලාවේ එයත් ඉටු කිරීමට අපේ ජනතාව පෙළ ගැසුණා. ඒ වගේම ආණ්ඩුවෙන් දෙන ආධාර ලබා ගැනීමේ පෝරමයත් අපි ඇතුළත් කරා. ඒ ක්‍රියාදාමයත් මෙහි අපි ඇතුළත් කරා. ඉතින් අපි මානව හිමිකම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය සම්බන්ධයෙන් වූ යගේ මේ අපි ඇතුළත් කරලා තියෙන්නේ මේ වෙනකොට විවෘත කර ඇති මාර්ග සම්බන්ධව පළ වූ වාර්තාවක්.
මේ මාර්ගයේ මේ වෙනකොට නැවත ගමනාගමනය සඳහා විවෘත වෙලා තිබෙනවා. හැබැයි රීදුරු මහත්තුරුනි බොහොම ප්‍රවේශමෙන් තමයි මේ මාර්ගවල දැන් ගමනාගමනයේදී යෙදෙන්න ඕනේ. කොයි තැන කොයි ආකාරයට සිදු වෙලා තියනවද කියන එක අපි කවුරුත් හරියටම කියන්න බැහැනේ තාම. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් මේ తాවකාලිකව නිවැරදි කරලා තියෙන මාර්ගවල තමන්ගේ ගමන් කටයුතු කරගෙන නිවැරදිව නිරුපද්‍රිතව එන්න පුළුවන් විදිහට කටයුතු සකස ගන්නවා නම් තමයි වඩා හොඳ කියන එකත් කියන්න ඕනේ. මේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය දැනුවත් කිරීමේ සමුළුවක් සඳහා සහභාගී වීමට පිටත් වීමේ පින්තූර රාමු කීපයකුත් එවලා තිබුණා. අපිත් ඔය මෙහෙට ඇතුළත් කරා. ඉතින් ඒ වගේම සී.බී. රත්නායක හිටපු ඇමතිවරයා රිමාන්ඩ් කරපු ප්‍රවෘත්තියත් අප වෙත ලැබුණා. ඒ වගේම BBC කාලගුණ අනාවැකියත් අපට ලැබුණා. අපි එයත් මෙහි ඇතුළත් කරලා තියෙනවා. ඉතින් හිතවතුනි අදත් අපි මේ ඔබ වෙත ගෙනාවේ අපේ රටේ වූ ව්‍යසනය සහ මූලික වශයෙන් අපට දැනගන්න ලැබුණු තොරතුරු මේ සියලු පසුගිය කාලය තුල පැවති තොරතුරු සියල්ලටම වඩා වැදගත් සහ ජනතාවට ඉතා අවශ්‍ය වූ තොරතුරු තමයි මේ අපි ඔබට ගෙන එන්නේ. මේ තවදුරටත් අපි ඔබට කියනවා නම් බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි මිටියාවත ප්‍රදේශ මේ ගම් වතුර සහ මේ නායෑම් මේ දිට්වස් තුලිකුණාටු නිසා විශාල වශයෙන් හානි වුණා. අපි ඔබගෙන් ඉල්ලන්නේ ඔබටත් හැකියාවක් තිබෙනවා නම් මේ ප්‍රදේශවල ජනතාවට නැගී සිටින්නට නැවත අපි එකතු වෙලා උදව් කරමු. කරලා වුන් නැවත මේ පොළවේ සිටගත හැකි පිරිසක් වශයෙන් පත් කරගමු. ඔවුන්ගේ නිවාස නැති වෙලා, ඔවුන්ගේ නිවාස කැඩිලා ගිහිල්ලා, සමහර අය ඇඳිවත පමණක් පිටින් ඉන්න අය දරුවන්ගේ පොත්පත් නැති වෙලා, දරුවන්ට පාසල් ගමන යන්නට විදිහක් නැති වෙලා තියෙන මේ මොහොතේ ඔවුන් වෙනුවෙන් අපි සියලු දෙනා ඉන්න බව පෙන්නමු. ඉතින් හිතවතුනි අදත් කුරහන් චේනා YouTube චැනලයේ මාධ්‍යෙන් දුටු නිර්වත පුවත් විකාශයෙන් අපි ඔබෙන් සමුගෙන යන්නටයි සූදානම. අපිට ඡායාරූප, වීඩියෝ දර්ශන එවන සියලු දෙනාට අපගේ ප්‍රණාමය පුද කරමින් අදටත් අපි ඔබෙන් ඔබේ ආලින්දෙන් සමුගෙන යනවා. නැවත වරක් මෙවැනි මාධ්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශයකින් හමු වීමේ බලාපොරොත්තු ඇතිව ඔබ අපේ YouTube නාලිකාව කුරහන් චේනා YouTube නාලිකාවේ ප්‍රවෘත්ති විකාශ නැරඹීමට කැමති නම් ඔබට පුළුවන් අප නාලිකාව subscribe කර තබා ගන්න. ඔබගේ comments අපිට, ඔබගේ අදහස් අපිට ඉතා වටිනවා. ඔබගේ අදහස් මෙහි සටහන් කිරීමටත් ඔබට හැකියාව තියෙනවා. එහෙනම් ඔබට සුබ රාත්‍රියක් ලෙස අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් ලංකාවේ අපට සිරු දෙනාටම නම් මෙය සුබ කාලයක් නොවන බව නම් අපි කියන්න ඕනේ. තාමත් පිරිසක් කුසගින්නේ ඉන්නවා. තාමත් පිරිසක් ඇඳිවත පිටින් සිටිනවා. තාමත් පිරිසක් ඉන්නේ තාමත් කූඩාරමක නැත්තම් ඔවුන් ගිහින් දැමූ සහන මධ්‍යස්ථානයක. ඉතින් සුබ වෙන්නේ කොහොමද? රාත්‍රී නේද? ඉතින් ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් පතනවා. බොහොමත් ස්තුතියි.